සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් රාජ්‍ය සේවයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම සුබ ආරංචියක් තියෙනවා කියන්න. ඉතින් 2025 පස්වෙනි මාසේ 26 වෙනිදා පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව රාජ්‍ය සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මගින් අමාත්‍යාංශ 18ක් පළාත් සභා 4ක සහ විශේෂ වියදම් ඒකක 2ක ආදී වශයෙන් තනතුරු පුරප්පාඩු 15073ක් සඳහා බදවා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති බවත් ඒ අනුව එම වාර්තා මගින් නිර්දේශිත බඳවා ගැනීම සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ ඉදිරියේදී ගැසට් වන ජොබ්ස් වගේම මේ වගේ අලුත් තොරතුරු එසනින් අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් අපුව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක ඇතුව නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් ෂෙයා කරන්න.